දැන් අපි ආධ්‍යාත්මික ක්‍රමයට දිව්‍යමය විද්‍යුතයෙන් හැමතැනම තියෙන සෝකාරක ශක්තිය ආකර්ෂණය කිරීමෙන් ඔබේ බඩේ දැවිල්ල තුවාල සුවපත් කරගමු. මේ ගැන වඩා විස්තර කියන්න අවශ්‍ය නැහැ. දෙව්සුවේ ඉන්න ඔබ දුරස්ත සුවමේ හොඳට දන්න අයයි. නොඑක් දේවල් සුව කරගත්ත අයයි. දැන් මම අද එකම ලෙඩකට මගේ චිත්ත ස්වභාවය විශ්වමය චිත්තේ යොමු කරනවා. ඔබේ මේ දැවිල්ල තියෙන ආමාශය ගලනාලය ඇතුළු මේ ප්‍රදේශයේ තියෙන තුවාල සුව වීම සඳහා දැවිල්ල නැති කිරීම සඳහා සහනය ඇති කිරීම සඳහා සූදානම් වෙන්න. දැන් ඔබ පහසුවෙන් වාඩිලා ඇති. දැන් මම ඔබට ආශිර්වාද කරනවා. ආශිර්වාද කරනකොට මගේ දෑතෙන්, මගේ නළලින්, සමස්ත මගේ ශරීරයෙන්, මගේ හදවතින් මා පුරවා ගන්නා දිව්‍යමය ආලෝකය ඔබට සම්ප්‍රේෂණය කරනවා. ඒ ආලෝකයෙන් මම ඔබ පුරවනවා විශේෂයෙන් ඔබේ මුඛයේ සිට සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියම ආලෝකමත් කිරීමක් මම කරනවා මගේ අදිෂ්ඨානයෙන්. එතකොට මම විශ්වය සමග සම්බන්ධ වෙලා ඔබට ඒ ආලෝකය ලබා දෙන්නේ. ඔබට ඒක ඉමේජ් කරගන්න නැත්නම් ඔබට සිතට නගා ගන්න පහසු වීම සඳහා අපි තාක්ෂණික ක්‍රමයකින් මේ රාමුව ලා නිල් පාට ආලෝකයක් බවට පත් කරනවා. එතකොට ඔබට ඒක ටිකක් තදින් සිතට නගා ගන්න ලේසි නිසායි. හොඳයි. ඔබ දැන් සූදානම් ඇති. ඔබේ දෑත හිස දෙපැත්තෙන් ඉහළට ඔසවලා තියාගන්න. මෙහෙම නෙවෙයි. මෙහෙම දෙපැත්තෙන් කන් වලට පහලින් මේ ගානට තියාගන්න. ඒක ඉහළට කමන්නේ ඔබට පහසු විදිහට තියාගන්න මේ විදිහට. අපි දෑත් වලින් සම්බන්ධ වෙනවා. නල්ලින් සම්බන්ධ වෙනවා. හෘදයෙන් සම්බන්ධ වෙනවා. පූර්ණ චිත්තයෙන්ම සම්බන්ධ වීමක් ඇති කරගන්නවා මේ වෙලාවේ. ඔබ සැහැල්ලු වෙන්න මූලිකව මම වෙනදත් කියලා ඇති සිතේ අපූර්ව සංසුන් ස්වභාවයක් ඇති කරගන්න කිසිවක් හිතන්න එපා. අපිට දැන් තරහකාරී හතුරු එහෙම නැහෙනේ. අතීතයක් නැහැ, අනාගතයක් නැති අපූර්ව සැහැල්ලු ජීවීන්. ඒ தත්ත්වය අනිවාර්යෙන් අවශ්‍යයි. හොඳයි. දැන් මම ඔබට ආශිර්වාද කරනවා. ඔබ දකින්න මනසින් ඇස්පියාගෙන ඉදිරියෙන් දීප්තිමත් ආලෝක ධාරාවක්, ලා නිල් පැහැති අපූර්ව ආලෝක ධාරාවක් ඔබ කරා එල්ල වෙනවා. ඔබේ මුහුණ, පපුව ඒ ආකාරයෙන් පහළටම මේ ආලෝකයේ ගමන් කරලා ඔබ ආලෝකමත් වෙනවා. ඔබේ දැවිල්ල තියෙන ස්ථාන රතු පැහැටට පුල්ලි වශයෙන් පොඩි පැල්ලම් වශයෙන් පේනවා. ඒවෙන් හීන් දුම් පිට වෙනවා. ඔබ මනසින් දකිනවා. එතකොට ඒ දැවිල්ල එන්නේ. දැන් මේ ආලෝකය එතන තියෙන ගින්දර සහිත පිච්චෙන ස්වභාවයේ මකාගෙන ගින්න නිවාගෙන පහළට ගමන් කරනවා. දැන් මේ රතු පාටින් තියෙන ස්ථාන ක්‍රමයෙන් රතු පාට අඩු වෙගෙන යනවා. දැන් ඔබ සිතින් ඒ සිදුවීම දකින්න. මුළු ශරීරයම දැන් නිල් පාට ආලෝකය අවශෝෂණය කරගෙන විශේෂයෙන් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය මුඛයේ සිට පහළටම ගලනාලය දැන් සර්ව සම්පූර්ණයෙන්ම විහිදුරු බටයක් වගේ ලා නිල් පාට ආලෝකයෙන් විනිවිද පෙන්න තත්ත්වයටපත් වෙලා. ආමාශයක් දැන් හරි අපූර්වට ඔබට පේන්න පටන් ගන්නවා. ඒ ඔස්සේ අනිත් ඉන්ද්‍රියන් ඊළඟට කුඩාන්ත්‍රය මහාන්ත්‍රය ඒ සියල්ලම දැන් කිසිදු රතු පැල්ලමක් නැහැ. ඒ පැල්ලම් සියල්ලෙම තියෙන රතු පාට එකක් ඉවරලා දැන් ආලෝකමත් වෙලා ඒ සියල්ලම වීදුරු වලින් නිර්මාණය වුණා වගේ ලා නිල් පාට ආලෝකයෙන් පිරෙනවා දකින්න. නොකඩවාම ඒ ආලෝකය ඔබට සම්ප්‍රේෂණය වෙනවා. අවශෝෂණය වෙනවා. වඩාත් ඔබ ආලෝකයෙන් පිරෙනවා. ඔබ සිතෙන් හොඳටම දකින්න ඔබේ ආභ්‍යන්තර ඉන්ද්‍රියන් බෙල්ල සිට පහළට ඇතුළ සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙලා පිටතටත් ආලෝකය විහිදෙනවා දකින්න. ඉහළ සිට පහළට ඒ ගින්න නිවිගෙන යනවා. නැවත නැවතත් උගුරේ සිට පහළට මේ ආලෝකයේ සම්ප්‍රේෂණය වෙනවා නිවිගෙන යනවා. සියලුම රතු පැහැති ස්ථාන මැකීගෙන යනවා. අපූර්ව සීතලක් දැනෙනවා. ඒ රස්නේ පිච්චේගෙන යන ස්වභාවය වෙනුවට අපූර්ව සැහැල්ලුවක් දැනෙනවා දැන්. ඒක අත්දකින්න. දැන් තව තවත් ජීව ප්‍රාණ ආලෝකයේ
ඔබ තුළට කැඳව ගන්න. ඒ දීර්ඝ හුස්ම ගැනීමෙන් ඔබට ඇස් අරගෙන මගේ දිහා බලන් ඉන්නත් පුළුවන්, ඇස් පියාගෙන මනසින් මේක දකින්නත් පුළුවන්. අපි දීර්ඝ හුස්ම ගන්නවා. ඒ තුලිනුත් ජීව ප්‍රාණ ආලෝකයෙන් ඔබේ අභ්‍යන්තරය පිරෙනවා. ජීව ප්‍රාණ ආලෝක ශක්තිය ඇහැට නොපෙනී හුස්ම සමග අභ්‍යන්තරයට ගමන් කරනවා. දැන් ප්‍රාශ්වාස වාතයත් එක්ක නරක ශක්තිය එළියට එනවා. ඔබ ආශ්වාසයෙන් ජීව ප්‍රාණ ආලෝක ශක්තිය අවශෝෂණය කරනවා. ඉදිරියෙන් මගේ දෑත ඔස්සේ අවශෝෂණය කරනවා. එමෙන්ම විශ්වයේ අසීමිත ජීව ප්‍රාණ ආලෝක කදම්බය හිස් මුදුනින් ඔබට ආභ්‍යන්තරයට අවශෝෂණය වෙනවා. හතර වටෙන්ම ඔබ ආලෝකමත් භාවයට පත් වෙනවා. ඔබේ උගරේ සිට පහළට තියෙන සියලු දැවීම් මේ වෙලාව ඉවත් වෙනවා. කිසිම දැවිලි ගතියක් නැහැ. සීතල භාවයට පත් වෙනවා. සදාකාලිකවමයි මේ නිවීම වෙන්නේ. ඊට පස්සේ ગેස්ට්‍රික් ඔබට නැහැ. ඔබේ මේ පද්ධතියම දැන් රතු පාට තුවාල නැහැ. හරි අපූර්වයි. අලුත් ඇඩියා වෙනවා. අලුත් වෙනවා. මේ ආලෝකයෙන් පිරෙනවා. මේ ආලෝකයෙන්ුයි ඔබේ සියලු සෛල නිර්මාණයලා තියෙන්නේ. දැන් ඒ තුවාල සෛල වෙනකොට අලුත් සෛලයි නිර්මාණය වෙන්නේ. නිර්පත්‍රිත අලුත් සෛල. දැවිල්ලක් නැහැ. පිච්චිච්ච සෛල නැහැ. පිච්චිච්ච ස්ථාන නැහැ. සුවයි. සුවයටපත් වෙනවා. දැන් ඔබ වම් අත තියාගන්න පපුවේ දැවිල්ල තියෙන ස්ථානයට දකුණු අත ඉස්සරහට තියන්න. දැන් දකුණු අත ඔස්සේ මම ඔබට මේ ශක්තිය සම්ප්‍රේෂණය කරනවා. ඒ ඔස්සේ වම් අත ඔස්සේ ඔබේ අභ්‍යන්තරයට ඒ ශක්තිය ගමන් කරනවා. දැවිල්ල මොහොතින් ඉවත් වෙනවා. සදා කාලයටම ગેස්ට්‍රික් වලට අපි තිත තියෙන වෙලාවයි. ગેස්ට්‍රයිටිස් ඉවරයි. දැවිල්ල විනාශ වෙනවා. ඉවරයි, නිවෙනවා, නිවෙනවා, නිවෙනවා. සුවපත් වෙනවා. සුවපත් වෙනවා. සුවපත් වෙනවා. හොඳයි. දැන් ඔබ සර්ව සම්පූර්ණම ગેස්ට්‍රික් තුවාල නැති, ગેස්ට්‍රික් අල්සර්ස් නැති අපූර්ව කෙනෙක්. දැවිල්ල කොහෙ ගියාද කියලා නැති කෙනෙක්. සුවයටපත් වෙච්ච කෙනෙක්. හැබැයි මතක තියාගන්න මෙන්න මේක අවසාන වශයෙන්. ඔබට කේන්ති යන කෙනෙක් නම්, නහර පුප්පගෙන කෑ ගහන කෙනෙක් නම් ඔබට මේක කවදාවත් සුව කරගන්නත් බෑ, ગેස්ට්‍රික් වලින් බේරෙන්නත් බෑ. ગેස්ට්‍රික් නම් එතන කරුණාව මෛත්‍රී සාගත විය යුතුයි. නැත්තම් ગેස්ට්‍රික් වැඩි වෙනවා. කෝපෙන්, ක්‍රෝධෙන්, වෛරයෙන් කෑ ගහන තැනක ગેස්ට්‍රික් සුව වෙන්නේ නැහැ. ગેස්ට්‍රික් අල්සර්ස් ඇති වෙනවා. ඒකත් හොඳට මතක තියාගත්තොත් ඔබට මේ කරදර නැතුව, සමාජයට අප්‍රසන්න නැතුව, අප්‍රසන්න කාරී ලෙඩ දැවිල්ල ගත්තාම අනිත්‍යයටත් මාර වාතයක්, කරදරයක්, එහෙම නැතුව යහපත් ප්‍රසන්න තත්වයකින් ජීවත් වෙන්න පුළුවන්. අද මේ මොහොතේ ඔබ මේ තිත තියපු ગેස්ට්‍රික් ලෙඩේ සදහටම අපි පිටු දකිමු. තෙරුවන් සරණයි, දේ පිටයි.